තමන්ගේ විවාහ මංගල්‍යයේ විශේෂ විවාහ මංගල්‍යයක් කරන්නට කැමතියි. අන්න ඒක නිසාවෙන්මයි විවාහ මංගල්‍යයේ ඩෙකොරේෂන්ස් වලට විශේෂතා හැම පිටම එකතු කරන්නේ. ඔබ කැමති නම් ඔබේ විවාහ මංගල්‍යයට චමත්කාර මල් මතකයන් එකතු කරන්නට මං හිතන්නේ මේ ඔබට හොඳම අවස්ථාව. හස්බන්ඩ් රුක්මල් අපේ වෙඩින් එක තිබ්බේ සෙප්ටෙම්බර් 8 අපි වෙඩින් එක ප්ලෑන් කරා මාස 6කට විතර කලින් ඉඳන්. ඇත්තටම අපි ගොඩක් පළවෙනියෙන්ම හිතුවේ මම ඩ්‍රෙස් කරන්නේ කාගෙන්ද කියලා. අනුර දිසානායක තමයි මම ඩ්‍රෙස් කරේ. මම හිතුවේ කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් විදිහට ඩ්‍රෙස් වෙන්න. ඒ හින්දා මෙයා සිලෙක්ට් කරගත්ත මුල් ඇඳුම. මෙයා කැන්ඩියන් ඩ්‍රෙස් කරන්න තීරණය කරපු හින්දා මමත් මුල් ඇඳුම තමයි ඇන්දේ. මට බේස්මන්ලා දෙන්නෙක් හිටියා. පේජ් බොයිස්ලා දෙන්නෙකුත් එක්ක. මගේ ගෲප් එකේ හිටියා බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා දෙන්නයි, ෆ්ලවර් ගර්ල්ස්ලා දෙන්නයි. මගේ බ්‍රයිඩ්ස්මේඩ්ස්ලාගේ කලර් එක සැමන් පින්ක්. ඒකට මැච් වෙන විදිහට ෆ්ලවර් ගර්ල්ස්ලාට මම ගෝල්ඩ් ටච් එකක් එක්ක තියෙන සැමන් පින්ක් ෆ්‍රොක් එකක් සිලෙක්ට් කරගත්තා. අපේ ෆ්ලවර් ඩෙකෝස් වලට අපි සිලෙක්ට් කරගත්තේ චමත්කාර ෆ්ලෝරා ආයතනය. අපි කැන්ඩි බ්‍රාන්ච් එකේ යොහාන්ව හම්බෙන්න ගියා මාස 6කට විතර කලින්. ඇත්තටම කැන්ඩි බ්‍රාන්ච් එකේ යොහාන් ඇතුළු සියලුම දෙනා අපිට ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා. අපේ ආසාවන්ට ගැලපෙන විදිහට ස්කෙචස් ඇඳලා අපිට ඉස්සෙල්ලාම කිව්වා මේවා තමයි අපිට හම්බෙන්නේ කියලා. ඇත්තටම අපිටත් වඩා ඒගොල්ලෝ අපේ වෙඩින් එකේ කලර්ස් තීම්ස් වලට මැච් වෙන විදිහට යාළගේ ඩෙකෝස් අපිට හදලා දුන්නා. විවාහ ශාස්ත්‍රයෙන් අපූර්ව හැරවුම් ලක්ෂණ ගෙන චමත්කාර ෆ්ලෝරා අප මේ අද ඔබට ඉදිරිපත් කරන්නේ දුල්මිනීගේ රුක්මාල්ගේ විවාහ දිනය කොයි ආකාරයට පැවතුනේ යන්න. ඉතින් දුල්මිනී රුක්මාලුත් අපේ හමුුනේ මාස 6කට විතර ප්‍රථම. විශේෂයෙන් දුල්මිනීගේ රුක්මාල්ගේ පෝරුව ඉතාමත් මලින් පුරන ලස්සන පෝරුවක් කර ගැනීමට ඔවුන්ට අවශ්‍යතාවයක් තිබුණා. ඒ වගේ ඔවුන්ගේ සෙටි බෑග් එකකට ඔවුන්ට මල් හැං කරපු රෝසස්, කිඩ්ස් වගේ ෆ්ලවර්ස් යොදා ගැනීම තමයි මානේ උනේ. එන්ට්‍රන්ස් එකට ඕන්නේ ඔවුන්ගේ ෆ්‍රී ෂූට් එකේ ෆොටෝස් යොදාගෙන ඉතාමත් අලංකාර නිර්මාණයක් කරගන්න. වෙඩින් ඩේ එක දවසේ ඇත්තටම අපේ ඩෙකෝස් දැකලා අපි ඇත්තටම සර්ප්‍රයිස් වුණා. මොකද එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම ගොඩක් ලස්සනට ඒක සූදානම් කරලා තිබ්බා. ඒ අපේ ටීම් එකට කැටයම් ටීම් එකට තමයි මුළු ඩෙකෝස් ඔක්කොම කරලා තිබ්බේ. පෝරුව, සෙටි බෑග් එක, ඒ වගේම අපේ හෙඩ් ටේබල් එක අලුත්ම විදිහකට කරලා තිබ්බේ. ඇත්තටම අපි ගොඩක් සතුටු වුණා අපේ වෙඩින් එකේ ආපු අය, අපි වගේම අපේ ෆැමිලි එකේ හැමෝමත් ගොඩක් සතුටු වුණා ඩෙකෝස් දැකලා. දුල්මිනීගේ රුක්මාල්ගේ විවාහ දිනය සාර්ථකව කර ගැනීමට චමත්කාර ෆ්ලෝරා අපගේ නිර්මාණ ශිල්පීන්ව හැකි වුණා. ඉතින් චමත්කාර ෆ්ලෝරා අප ආයතනයේ ඔබට ඕනෑම ආකාරයකින් සහයෝගය ලබා දෙන චමත්කාර ෆ්ලෝරා අප නිර්මාණකරුවන්, ඒ වගේම අපගේ පළපුරුදු කාර්ය මණ්ඩලය ඔබ වෙනුවෙන් සදී පැහැදී සිටිනවා. ඉතින් ඔබට පුළුවන් චමත්කාර ෆ්ලෝරා අප ආයතන, ඒ කියන්නේ අපගේ ප්‍රධාන ශාඛාව ගල්කිස්ස, අනුශාඛා නුගේගොඩ සහ මහනුවර ප්‍රදේශයේ නවතම ශාඛාවත්. ඉතින් ඒ වගේම දුල්මිනී සහ රුක්මාල්ට වගේම ඔබගේ විවාහ දිනයත් මලින් පිරුණු ලස්සන සැන්දාවක් කර ගැනීමට අවශ්‍ය නම් පැමිණෙන චමත්කාර ෆ්ලෝරා ආයතනයේ අපගේ නිර්මාණ ශිල්පීන් ඔබ ආදරයෙන් පිළිගැනීමට මඟ බලාගෙන සිටිනවා. ඉතින් වෙඩින් ෆොටෝග්‍රැෆි වීඩියෝ වලට සිලෙක්ට් කරගත්තේ උදාර කිරියල්ල ෆොටෝග්‍රැෆි. වෙඩින් එක දවසෙත් එයා ලොකු සහයෝගයක් දුන්නා. ඇත්තටම මේ වෙලාවේදී අපි දෙන්න මතක් කරනවා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ වෙඩින් එක ලස්සනට කරගන්න උදව් කරපු හැම දෙනාටම. විශේෂයෙන්ම මගේ පවුලේ අයටත්, රුක්මල්ගේ පවුලේ අයටත්, ඒ වගේම මාව ඩ්‍රෙස් කරපු අනුර දිසානායකට, ඒ වගේම චමත්කාර ෆ්ලෝරා ආයතනයේට වගේම අපිට ලස්සන ප්‍රී ෂූට් එකක්, ලස්සන ෆොටෝ ඇල්බම් එකක් කරලා දුන්න උදාර කිරියලටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට උදව් කරපු අපේ යාළුවෝ හැම දෙනාටමත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපේ වෙඩින් එක ගොඩාක් ලස්සනට කරගන්න පුළුවන් සහයෝගය දුන්නාට. මනාලියක් වෙන ඔබ ඔබේ නිය, ඔබේ සම, ඔබේ කොණ්ඩය බොහොම ලස්සනට තියාගන්නට ඕනේ. ඔබේ රූපය ලස්සනට තියාගන්නට ඕනේ. රූපලාවන්‍ය ශිල්පිනී සුජීවා හපුආරච්චි මහත්මිය සූදානම්ෙන් ඉන්නවා ඔබට සහයෝගය ලබා දෙන්නට. මේ විදිහට
හිරුනිව හැඩ ගන්නවලා තියෙන උඩරට මනාලියක් ආකාරයට. ඉතින් අපි දන්නවා ඔබ අපි හැම කෙනෙක්ම උඩරට මනාලියක් දකින්න කැමති බොහොම සරල සුන්දර චාම් මනාලියක් හැටියට. ඉතින් ඇත්තටම මෙහිම බොහොම සරල සුන්දර චාම් මනාලියක් වන්න නම් මං හිතන්නේ අපි ඔබට ආලේපන ගැල්වීමේදී ෆවුන්ඩේෂන් ඉතාමත්ම අඩුවෙන් භාවිතා කරලා ඔබේ තියෙන සුන්දරත්වය තව තවත් වැඩි කර පෙන්වන්න අවශ්‍යයි. අපි නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන්නේ ඔබ විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින යුවතියක් නම් අනිවාර්යෙන්ම ඔබ ඔබේ සම පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මොකද අපි දෛනික ජීවිතයේදී ගන්න ආහාර පාන තුළින් අපිට පුළුවන් අපේ දෛනික ජීවිතේ වැඩ කටයුතු කරගන්න ඒ අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න. නමුත් අපි දන්නවා අපේ නියපොතු වලට හිස කෙස් වලට සමට මේ දේවල් වලට අපි ඒ සඳහාම අත්‍යවශ්‍ය පෝෂණ අතිරේකයක් ලබා ගැනීම තුළින් අපිට පුළුවන් අපේ සමේ සුන්දරත්වය වගේම හිස කෙස් නියපොතු මේ දේවල් බොහොම සුන්දරව ලස්සනට තියාගන්න. අපි හැම කෙනෙකුටම සම කියන්නේ බොහොම වැදගත් දෙයක්. කාන්තා පිරිමි ભેදයකින් තොරව ඕනෑම කෙනෙකුට තමන්ගේ සමේ සුන්දරත්වය අනිවාර්යයෙන්ම වැදගත්. මොකද බොහොම ලස්සන නිරෝගී සමක් තියෙනවා නම් තමයි ඒ කෙනා කැපී පෙනෙන ඕනෑම කෙනෙක් ඉදිරියේ ඇගේ සුන්දරත්වය මතුවලා පේන්නේ සමෙන්. ඉතින් ඒක නිසා තමයි අපි ඔබව නිරන්තරයෙන්ම දැනුවත් කරන්නේ ඔබ ඔබේ සම පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍යමයි කියලා. සම පිළිබඳව කතා කිරීමේදී සමේ සුන්දරත්වය ගැන කතා කිරීමේදී අපිට අනිවාර්යෙන් පෝෂණ අතිරේකයක පිහිට ලබා ගන්න අවශ්‍යම වෙනවා. එතනදී අපි බොහොම විශ්වාසයෙන් යුතුව වසර 10කට වැඩි කාලයක් පුරා වෙළඳපොලේ අංක 1 නිෂ්පාදනයේ හැටියට අදටත් රැඳී සිටින ග්ලෝ පෝෂකය හඳුන්වා දෙන්නේ. ඇතරම එයින් ලැබෙන ප්‍රතිඵල ඉතාමත්ම හොඳ නිසා. මම හිතන්නේ අපිත් එක්ක කතා කරන බොහෝ දෙනෙකුට තියෙන ගැටලු තමයි මේ සම පිළිබඳව. සමේ ලප කැලෑල් තියෙනවා, එක්ක කුරුලෑ තියෙනවා, එහෙම නැත්නම් සමේ මොයිච ගතිය නැහැ, සම ගොඩාක් වියලිලා මේ වගේ නොයෙක් ප්‍රශ්න ගැටලු තියෙන අය අපිත් එක්ක කතා බහ කරලා ඔවුන්ට මේ ඒ අවශ්‍ය කරන විසඳුම අපෙන් අහනවා. ඉතින් ඇත්තටම රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට මම බොහොම විශ්වාසයෙන් ග්ලෝ පෝෂකය හඳුන්වා දෙන්නේ. ඔවුන්ගෙන් අපි අපේ සේවාදායකයන්ට ග්ලෝ පෝෂකය ලබා දීලා ඔවුන්ගේ ලැබුණු අත්දැකීම් බොහෝ වෙලාවට අපිත් එක්ක බෙදා හදා ගන්නවා. ඉතින් ඇත්තටම ඔවුන්ට ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලැබුණු අය තමයි අපිට නිතරම මේ කතා කරලා කියන්නේ. ඔවුන්ගේ ලැබුණු ඒ ප්‍රතිඵල ගැන තමයි ඔවුන් බොහොම සතුටින් අපිත් එක්ක කතා කරන්නේ. බොහෝ වෙලාවට හැම කෙනෙකුගේම මූණ ගොඩාක් පැහැපත් වුණාට සමේ අත් කකුල් බෙල්ල අවපැහැගැන්වලා. ඉතින් මං හිතන්නේ මේ හැම දෙයකටම ග්ලෝ අභ්‍යන්තරයෙන්ම ලබා දෙන පෝෂකයක් නිසා අපි බාහිරින් කතරම් දේවල් ආලේප කරත් අපිට ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ළඟා කරගන්න හැකියාවක් නැහැ. නමුත් ග්ලෝ අපි අභ්‍යන්තරයටම ලබා දෙන නිසා අභ්‍යන්තරයෙන්ම ඉතාමත්ම හොඳ පෝෂණයක් අපේ සිරුරට ලබා දෙමින් අපේ සමේ තියෙන ලප කැලල් ප්‍රශ්න ගැටලු සහගත තත්වයන් තියෙනවනම් ඒ හැම දෙයකටම ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මං හිතන්නේ කාන්තා පිරිමි ભેදයකින් තොරව සුන්දරව ලස්සනට ඉන්න කැමති හැම කෙනෙකුටම ග්ලෝ පෝෂකය ලබාගෙන මෙහි සුන්දරත්වය අත්විඳින්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි දන්නවා අද යුවතියන් බොහෝ දෙනෙක් තමන්ගේ කොණ්ඩේට නොඑක් විලාසිතාවන් අනුගමනය කරනවා, ස්ට්‍රේට් කරනවා, ෆර්ම් කරනවා, කලර් කරනවා. ඉතින් මේ දේවල් නිසා අපේ කොණ්ඩේ ගොඩාක් වෙලාවට ඩැමේජ් වෙලා නාස්ති වෙනවා. ඉතින් ඒ දේවල් වලට ග්ලෝ පෝෂකය හරහා ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න හැකියාව තියෙනවා. මොකද මේ දේවල් අපි කතා කරන්නේ අත්දැකීමෙන් අපිට අපේ සේවාදායකයන්ට තියෙන ගැටලු ඔවුන්ට ඒ ලැබුණු ඒ ග්ලෝ පෝෂකය ලබා ගැනීමෙන් පසු ලැබුණු ප්‍රතිඵල මේ හැම දෙයක්ම එකයි කතා කරන්නේ. ග්ලෝ 3 ආකාරයකින් ක්‍රියා කරමින් සමට පමණක් නෙමෙයි නියපොතු වලට හිස කෙස් වලටත් ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලබා දෙමින්
ඔබේ තියෙන සුන්දරත්වය තව තවත් වැඩි කර ගැනීමට ඉතාමත්ම හොඳ පෝෂණ අතිරේකයක්. ඔබටත් පුළුවන් ග්ලෝ පෝෂකය ලබාගෙන ඔබේ තියෙන සුන්දරත්වය වැඩි කරගනිමින් අපේ හිරුනි වගේ බොහොම සුන්දර මනාලියක් ලෙස හැඩවෙන්න මං හිතන්නේ හිරුනි තමන්ගේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට ග්ලෝ පෝෂකය ලබා ගන්නවා. ඉතින් ඇගේ වෘත්තීය ජීවිතයත් එක්ක ඇයට ඇගේ සමේ සුන්දරත්වය කියන එක හරිම වැදගත්. ඒ නිසාම තමයි ඇ ග්ලෝ පෝෂකය බොහොම විශ්වාසයෙන් භාවිතා කරන්නේ. මං හිතන්නේ අපේ රටේ පමණක් නෙමෙයි ලෝකයේ පුරා සිටින රූප රාජිනියන් පවා තමන්ගේ සුන්දරත්වය වැඩි කර ගැනීමට ග්ලෝ පෝෂකය ඉතාමත්ම විශ්වාසයෙන් භාවිතා කරන්න. මෙහි තියෙන විශ්වාසනීයභාවය සහ ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලබා දීමේ හැකියාව නිසාම.